දැන් කවියෝ දැන් නිර්මාණකරු ගෑනු ගැන කියන විදිය බලපන්. සාමාන්‍ය සින්දුව ඇතුලේ දාන්න ඕනේ නැති, සාහිත්‍යෙට දාන්න ඕනේ නැති නොගැලපෙන උපමා ටිකක් තියෙනවා. කොහෙද යන්නේ මේ ජම්බෝලේ වගේ මං කරවල හොද්ද උඹ සම්බෝලේ වගේ. පාඩම් හිටින් නැති චක්‍රයක් වගේ, ඉනෙන් පහළ උඹේ අක්කරයක් වගේ. වචන ටික ඇහෙද්දි මේ ගෑනියෝ මොන විදිහටද උඹලා මතක් වෙන්නේ? කොහෙද යන්නේ මේ ජම්බෝලේ වගේ. යකෝ ගෑනියෙක්ගේ තියෙන්න ඕනේ අර গিitar එකක බඳ වගේ පෙනුමක්. ඒකයි කිව්වේ එංගසුක ගත හැක මිටින කියලා. මේක ජම්බෝලයක්. අනිත් එක මිනිහෙක් ජීවිතේට මං කරවල හොද්ද උඹ සම්බෝලේ වගේ. ගඳේ බෑ කරවල හොද්ද. ඊරාසේ පාඩම් හිටින් නැති චක්‍රයක් වගේ. ඉස්කෝලේ ගිහින් ගුටි කාපම්. චක්‍රේ පාඩම් නැහැ. හරි ඒක පැත්තක තියපන්කෝ. ඉනෙන් පහළ අනේ අර තොටගම්මේ හාමුදුරුවෝ කිව්වේ පුතේ රියසක වගේ පුළු ලොකුලක් තියෙනවා කියලා මූ කියනවා. මූට ඕනේ වෙනවා ඊට වඩා ලොකු එකක් කියන්න. ඉනෙන් පහළ උඹේ අක්කරයක් වගේ. සජි ප්‍රේමදාස දැක්කනම් උදා ගම්මානයක් හදනවා. ඔව්ලා අක්කරයක් වගේ.